කොනිචිවා. ඉතින් අද මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මම අද මේ වීඩියෝ එක අරගෙන ආවේ JLPT විභාගයේ අසමත් වෙලා ඉන්න දරුවන් සඳහා. ඉතින් ඔයාලා දන්නවා ගිය අවුරුද්දේ කියන්නේ 2025 දෙසැම්බර් මාසයේ JLPT විභාගයක් තිබුණා. එතකොට ඊයේ කියන්නේ මේ පහුගිය දිනවල ඊයේ පෙරේද දවස්වල ඒකේ ප්‍රතිඵල නිකුත් වෙලා තිබුණා. එතකොට මේ ප්‍රතිඵලත් එක්ක සමහර දරුවන් විභාගයේ අසමත් වෙලා තිබුණා ලකුණු මට්ටම මදි වීම හේතුවෙන්. ඉතින් මේ ළමයින්ට දැන් ගැටලුවක් ඇති වෙලා තියෙනවා. මම ඊළඟ ලෙවල් එක කොහොමද කරන්නේ? මට මේක පාස් වෙන්න ආයෙ පාරක් එක්සෑම් කරන්න ඕනද? එක්සෑම් කරන්න නැතුව මට ඊළඟ ලෙවල් එකට යන්න පුළුවන්ද? එතකොට උදාහරණයක් විදිහට තව අප්‍රේල් ඉන්ටෙක් එකට ස්ටුඩන්ට් වීසා යටතේ ජපාන් යන්න ඉන්න දරුවන්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මම ජපාන් යන්න කලින් දැන් ආයේ මේ විභාගේ පාස් වෙන්නේ කොහොමද? කාල වේලාවක් තියෙනවද මේකට ආයෙ නැවත සූදානම් වෙන්න? ඔන්න ඔය වගේ නොයෙකුත් ප්‍රශ්න ඔයාලට ඇති වෙලා තියෙනවා. ඉතින් මං අද ඔයාලට ඒකට මගේ අදහසින් ඔයාලට විසඳුම් කිහිපයක් ලබා දෙන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. මුලින්ම ඔයාලා බලන්න ඕන ඔයාලට මේ JLPT විභාගේ ලකුණු කීයක් තියෙනවද කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයාගේ පාස් මාක් එකට ලකුණක් දෙකක් වගේ නම් අඩු ඔයාලට පුළුවන් ඊළඟට ලෙවල් එක ඊළඟට තියෙන ලෙවල් එකට try කරන්න. ඒ කියන්නේ ඊළඟ ලෙවල් එකට ඉගෙන ගන්න පටන් ගන්න පුළුවන් ලකුණක් දෙකක් වගේ මදිනා. එතකොට ඊළඟ ලෙවල් එකට ඒකට අදාළව මොනවා හරි කෝස් එකක් ඒ වගේ දෙයක් කරලා ඒ ලෙවල් එක සඳහා සූදානම් වෙන්න පුළුවන්. නැවතත් ඒ එක්සෑම් එකම කරන්නේ නැතුව. අනිත් දේ තමයි නැවතත් ඔයාට ලොකු ලකුණු ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා. ඒ කියන්නේ පාස් වෙන්න ලොකු ලකුණු ප්‍රමාණයක් තව අවශ්‍යයි නම් ඔයා ඊළඟ ලෙවල් එක කරනවට වඩා සුදුසු වෙන්නේ මේ තියෙන ලෙවල් එකම ඉඳගත්ත ලෙවල් එකම ආයෙ පාරක් මහන්සි වෙලා පාඩම් කළා ඒ ලෙවල් එකටම ඉඳගෙන ඒක පාස් වෙන එක තමයි ඔයාලා කරන්න ඕනේ. ඒ වගේම දැන් හිතන්නකො මෙහෙම ඔයා 2026 කියන්නේ මේ අවුරුද්දේ අප්‍රේල් ඉන්ටෙක් එකට ස්ටුඩන්ට් වීසා යටතේ ජපාන් යන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් කියලා හිතන්නකො. එතකොට ඔයා මේ වෙද්දිත් ඒ කියන්නේ N5 විභාගයේ සමත් වෙලා නැහැ. හැබැයි අනිවාර්යෙන් ගොඩක් දුරට ඔයාලට අවස්ථාව වැඩිනේ N5 පාස් වෙලා ගියාම. ඉතින් ඒ වගේ කෙනෙක් නම් කරන්න ඕනේ NAT එක්සෑම් එකේ ළඟම තියෙන NAT විභාගයට අයදුම් කරලා හොඳට මහන්සි වෙලා ඒ NAT ටෙස්ට් එක යටතේ ඔයාලට විභාගයට මුහුණ දීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි දැනට ඔයාලට කරන්න තියෙන්නේ. ඊළඟට ජපාන් යන්න ඉන්න අයට මේ විභාගය අසමත් නම් ළඟම තියෙන NAT එක්සෑම් එක දාලා NAT එක්සෑම් එක ලියන්න පුළුවන්. ඒ වගේම ඒත් බැරි නම් ඔයාලා ස්පෝකන් ප්‍රැක්ටිස් එක ටිකක් කරන්න. ඒ වගේම ඔයාලා මේ පාඩම් වැඩ ටික කොහොම හරි දිගටම කරගෙන යන්න. ඊට පස්සේ ජපාන් ගියාට පස්සේ හරි ඔයාලට මේ විභාගය නැවතත් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මම ඔයාලට JLPT විභාගයේ අසමත් අයට රෙකමන්ඩ් කරන්නේ. ඔන්න ඔය දේවල් ටික උත්සාහ කරලා බලන්න කියලා. එතකොට ලකුණු ගොඩක් අඩු නම් ඉතින් ඔයාලා කරන්න තියෙන හොඳම දේ තමයි ළඟම තියෙන විභාගය ඊළඟට තියෙන විභාගයට try කරන එක. උදාහරණයක් විදිහට ඔයාලට ලොකු ලකුණු ප්‍රමාණයක් මදි නම් ඔයාලට ජපාන් යන්නත් තව කාලෙ තියෙනවා නම් ඔයාලට තියෙන දේ තමයි ඊළඟට තියෙන JLPT විභාගයට ඉඳ ගන්න එක. ජපාන් යන්න කාලේ නැත්නම් විභාගයත් අසමත් නම් කරන්න තියෙන්නේ ලකුණුත් ගොඩක් මදි නම්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ළඟම තියෙන NAT විභාගයට මුහුණ දෙන එක. එතකොට ඒත් කාලය නැත්නම් ඔයාලට කරන්න තියෙනවා අඩුම පාඩම් වැඩ ටික කරගෙන යන අතර මේ එක්සෑම් එකට අවශ්‍ය ඔය කතා කිරීමේ දේවල් වගේ පොඩ්ඩක් පුහුණු වෙන පන්තියකට වගේ සහභාගී වෙලා ඒ දේවල් කරොත් හොඳයි කියලා හිතනවා. ඉතින් මම අද මේ විස්තර ටික ඔයාලට කිව්වේ JLPT අසමත් අයට උදව්වක් විදිහට. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එක අද ඔයාලට පොඩි හරි උදව්වක් වෙන්න ඇති කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.